සුබ දවසක් ඔයාලට. අද මම අරගෙන ආවේ ඉතුරු බත් වලින් හවසට කන්න හදන්න පුළුවන් හරිම ලේසි රස ස්නැක් එකක්. අපි දැන් හදන විදිය බලමු. මුලින්ම බෝල් එකට ඉතුරු බත් කෝප දෙකක් දාලා ඒකටම පොඩියට කපාගත්ත ලූණු, අමු මිරිස්, පොඩියට කපපු සුදු ලූණු, කරපිංචා, රස වැඩි කරන්න උඹල කඩ එකතු කරලා හොඳට මිශ්‍ර කරගන්න. දැන් මේකට මිරිස් කුඩු, කෑලි මිරිස් 3-5 කහ ලුණු එකතු කරගන්න. ඊළඟට ඒකටම කඩල පිටි, ඒ වගේම ක්‍රිස්පි වෙන හාල් පිටි එකතු කරලා හොඳට මිශ්‍ර කරගන්න. දැන් මේකට තෙල් ටිකක් එකතු කරලා මේ මිශ්‍රණය හොඳට අනා ගන්න ඕන. එක වෙලාවක් හොඳට අනනකොට මේ මිශ්‍රණය හොඳට එකතු වෙලා ගුලියක් වගේ හැදෙනවා. දැන් අතට තෙල් ටිකක් දාගෙන මේ මිශ්‍රණයෙන් ටික ටික අරගෙන මෙන්න මේ විදිහට හදාගන්න. මේක ඔයාලට ඕනම හැඩයකට හදාගන්න පුළුවන්. ඊළඟට පෑන් එකට තෙල් දාලා තෙල් රත් වුණාට පස්සේ මෙන්න මේ හදාගත්ත රෝල් ටික එකතු කරගන්න ඕන. දැන් මේක ගැඹුරු තෙලේ අඩු ගින්දරේ රන්වන් පාට වෙනකම් බැද ගන්න ඕන. මෙන්න මේ විදිහට තමයි ගෙදර බත් ඉතුරු වෙන වෙලාවට මම හවසට කන්න රස ස්නැක් එකක් හදාගන්නේ. ඔයාලත් මේක හදලා කාලා බලලා රස කොහොමද කියලා කමෙන්ට් කරන්න.